සාදු 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 නමෝ ලෝතර බුදු ආයිබෝවන් වාසනාව මේ නොකොඩෙන ලෝකේ තුරුතුරු රැගෙන ආවේ මනම්පිටියේ එම් ධර්මපාල. දැන් මේ මොහොත වෙනකොට අහසත් පොළොවත් අතර සිටින සර්වඥ කොටස් 300 නහරවල 900 හෘදවත්තුවයි තියෙන අතපය හතර තියෙන කන් ඇස් නහය කට තියෙන මනුස්ස පරාණ වල යට හදවතටයි මේ දැනුම් දීම. මම ආයෙ පැහැදිලි කරන්නම්කෝ. අහසත් පොළොවත් අතර මනුස්ස ආත්ම වලට පැමිණ සිටින ඇස්කන් අතපය තියෙන මනුස්සයන්ටයි දැනුම් දීම. එම මනුස්සයන්ගේ යට හදවතටයි මේ දැනුම් දීම. ಜಾති වේද, වර්ග වේද, පක්ෂ වේද, ආගම් වේදකින් තොරව ගහකොළ සතා සීපා වගේ ආශිර්වාදිත බලාපොරොත්තු වීම. ගසුත් පැරණි කාලේ කතා කරලා තියෙනවා. ඒකටත් මොන තියෙනවා. මේ ලෝකේ විපර්යාසයේ සැලසුම මේ ආරම්භ වෙලා ඉවරයි දැන්. දැන් කිරීගෙන යනවා. ඒක නිසා මම අහසත් පොළොවත් අතර මනුස්ස ආත්මයට ඇවිල්ලා ඉන්න ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේද නැතුව ගහකොළ සතා සිව්පාවා ඇතුළු සියලුම පරාණවල යට හදවතටයි මේ දැනුම් දීම. ඒ කියන්නේ මනෝකායට. මනෝකායටයි මේ දැනුම් දීම. උඩ හිතට නෙවෙයි. උඩ හිතට අපේ ඉන්න අනුර සහෝදරයා උඩ හිත හොරගම් කරලා ඉවරයි. අහසයි පොළොවයි අතරේ ඉන්න ශ්‍රී ලංකාවේ කොටසක්ගේ උඩ හිත හොරගම් කරලා ඉවරයි අනුර කුමාර මහත්තයා. දැන් මම මේ හදන්නේ අහසත් පොළොවත් අතර ඉන්න පරාණ මනුස්ස පරාණ සත්ත්ව පරාණ ගහකොළ සතා සීපා සේරම ඒවත් පරාණ. ඒ ඔක්කොගේම මනෝකායටයි මේ හොරකම් කරන්නයි මම හදන්නේ. යටි හදවතට. මම මේ කියන දේ යටි හදවත වලට යන්න ඕන. ඒක තාක්ෂණයෙන් හරි වික්ෂ සත්‍යයෙන් හරි කොහෙන් හරි මේක සුළු කාලෙකදී යන්න ඕන. හොරකම් කරන්නයි මම හදන්නේ අනාගත යහපතට. අසංකේය ලක්ෂ කල්පලයක් බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න ප්‍රාර්ථනා කරනකොටත් අපහාස කරලා නිඳා කරන්න ගල් පෙරලන මිනිස්සු කොටසක් හිටියා ගමන ගියා. දැන් ඉතුරු ටික තව ටිකක් තියෙනවා අපට දැන් මහ පොළොවේ ඉඳලා යන්න. දැන් ඒ වැඩෙත් අපි කරගෙන යන්න ඕන. බුදු පියාණන් වහන්සේ අසංකේය ලක්ෂ කල්පයක් පෙරපුරලා බුදු වෙන්න හදනකොට එයාගේ ගමන විතරයි එයා ගියවට පිට පොළොව රටවල් අරෝමිය ජලය විදුලිය ඔය මේ තෙල් ප්ලේන් නැවුව මොකුත් බැරිේ නෑ. එයා බුදු වුණාට ගියා. ඉතින් දැන් ඊට පස්සේ මේ අනිත් තියන විරුද්ධ හිටිය අපසකර නිඳා කරන කල්පෙලෝ රිෂා හිටු කොටසේ කට්ටියක් හිටියනේ මහ පොළොවේ. ඒ ටික තමයි මේ රට ලෝකෙ විනාශ කෙරුවේ. විනාශ කළා දැන් බලය අල්ලගෙන ඉන්නවා. දැන් මේ කට්ටිය විශ්ව සත්‍යයෙන්ම මේ මහ පොළොවෙන් තුරන් කරන්න ඕන. ඒ ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේද වලින් තොරව ගහපොළ සතා සීපා රැකෙන විදියට අපි වැඩ පිළිල කරගෙන යනකොට ඇල්පෙඩිත් එකකින් අයින්නෙත් නැතුව අපට ඒක සෝවාධාරණ විශ්වයෙන් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකට මම සැලසුමක් හදලා තියෙනවා. මම මේ කියන්නේ අහසත් පොළොවත් අතර ඉන්න ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේදකින් තොරව සර්වඥ කොටස් 300 යන හඩවල 900 හෘදවත්තුවයි තියෙන අතපය අත් දෙක කකුල් දෙක තියෙන කන් නහය ඇස් කට තියෙන මනුස්ස පරාණ සියලුම පරාණවල යටි හදවතටයි මේ මම මේ දැනුම් දෙන්නේ. යටි හදවතටයි. ඒ කියන්නේ මනෝකායයට යටි හිතට. ඒක හොරගම් කරන්නයි මම මේ හදන්නේ. දැන් තව භාගයක් හොරගම් කරලා ඉවරයි. ඔන්න දැන් පැඩවිල්ල වෙන හැටි. මේකට ඔක්කොටම සහාය දෙන්න ඕන. ඔක්කොම ඉන්න කට්ටිය සහාය දෙන්න ඕන. අනිවාර්යෙන් දෙන්න වෙනවා. මේක බුදු පියාණන් වහන්සේ ආරම්භකුල් ගමනේ වැඩ බිල්ල සැලසුම. ඒක නිසා මම මහ පොළොවට හරියන්න මේ මම අදිස්ථාන කරලා තියෙන විදිහට අහතරයි පොළොවට හරියන්න දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධ නිර්මාණය කරලා ප්‍රසිද්ධ කරලා ලියාපදිංචි කරලා සම්පූර්ණ අහසයි පොළොවයි අතරේ සම්පූර්ණ මිනිස්සුන්ගේ බලය මිනිස්සුන්ට ලබා දීමට වැඩ පිළිවෙල නිර්මාණය කරලා ඉවරයි.
මම ඒක තමයි යටි හදවත තමයි මම මේ හොරකම් කරන්න හදන්නේ කියලා කිව්වේ. දැන් හොරකම් කරලා ඉවරයි ටිකක්. ඊටු ටිකක් හොරකම් කරනවාම තමයි. ඉතින් ඒ දැනුම් දීම ඒකනේ. අහසත් පොළොවත් අතර ඉන්න ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම වේදකින් තොරව ගහකොළ හතාසු විපාව ඇතුළු ඒ සෑම පරාණිකම යටිහිත මනෝකායටයි මේ දැනුම් දීම අස්කම් අතපය තියෙන ගඳ සුවඳ තේරෙන අත තියෙන මනුස්ස පරාණ වල යටිහිතටයි දැනුම් දීලා තියෙනවා. මොකද යටිහිතේ සියලු තොරතුරු විශ්ව තොරතුරු ඔක්කොම තියෙනවා. ඒ සෑම කෙනෙම යටිහිත මගහැරලා දාලා උඩින් ඉතින් කරන්න ගිහලා තමයි ප්‍රශ්න වලට පටලැවෙන්නේ. මේක බොහෝ දුරට පස්සේ මම ඒක පැහැදිලි කරන්නම්. යටිහිතරයි මේ දැනුම් දීම මහ පොළොවේ අනිවාර්යයෙන්ම ಜಾති වේද වර්ග වේද පක්ෂ වේදකින් තොරව අපිට ඇමරිකාව ජපාන රුසියාව කියලා අපිට විශේෂයක් නැහැ. කිසිම දහසයි පොළොවේ අතර තමයි අපි නිර්මාණය කරන්න අපේ දේශපාලන පක්ෂේ. පක්ෂේ නම වික්ෂ ශක්තිය ලාංඡනයේ ලෝකබෝලේ ඇති කරන්න ධර්ම පාලනය. ව්‍යවස්ථාවක් හැදුවා. සම්පූර්ණ මැතිවරණ කාර්යාලයට ගිහිල්ලා උපදෙස් ගත්තා. එහෙන් උපදෙස් ලැබුණා ව්‍යවස්ථාව ලියාපදිංචියට වඩා වටින්නේ ප්‍රසිද්ධ කරගන්න. උපදෙස් ලැබුණා. දැන් ප්‍රසිද්ධ කරන්න පටන් ගත්තා. අපි මේක අවුරුදු 20ක් ප්‍රසිද්ධ කරනවා මහා පොළොවේ. මොකද මේ අනුර කුමාර සහෝදර හොරකම් කර හදවත් බලේ මේ අවුරුදු 20ක් තියෙනවා. අවුරුදු 20ක් තියෙන බලේ. උඩ හිත් ටික හොරකම් කරලා ගත්තනේ යා මේ මහ පොළොවේ ඉන්න හතේ පොළොවේ ඉන්න මේ කෑල්ලේ ඉන්න කට්ටියගේ ඒකේ අවුරුදු 20ක එයා ඉන්නවා. අවුරුදු 20කින් පස්සේ තමයි මේ දැන් මම මේ කියන සලස්ම නිර්මාණය වෙන්නේ. යටි හිතේ හොරකම් කරන්නේ. මොකද මේක සාමාන්‍ය කියනවනම් මේ ආණ්ඩුවට මේ තියෙන මේ විපක්ෂෙ මේ එන්නේ ඉදිරි කාලෙදී. මේ දැන් මේ තියෙන පොළ ලියලා අස්සම් කරලා තියෙන මේ පදිංචි කරලා තියෙන ඒ වගේ කිසිම දෙයකට බලයක් ආයි මහ පොළොවේ නැහැ. ඒක වෙන්නේම නැහැ. දැන් මම මේ නිර්මාණය කරන සැලසුමත් එක්ක එන පක්ෂය තමයි විපක්ෂය හැටියට මේක නිර්මාණය වෙන්නේ. මේක විශ්ව සත්‍ය වැඩපිළිවෙල. මේ නිකන් සෙල්ලම් දාලා මේ කටේ ඉන්න කාලයක් ඒවා දැන් අහෝසි ඒවා. දැන් ඔක්කොම හොරකම බොරුව වංචාව ඉරිසියා ක්‍රෝධේ මෝහේ මාන්නේ තරහ වෛර නැති වෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඒක සබදාම විශ්වෙන් අයින් කරනවා. ඉතින් ඒක තමයි දැන් අපිට මේ වෙන්න තියෙන සිද්ධි තියෙන. ඒක හන්ද දැන් හරිදේ කරන කෙනාට තමයි හරිදේ කරන කෙනාට ආවිස වැඩි වෙනවා, ලස්සන වෙනවා, නිරෝගී වෙනවා, පහසුකම් ලැබෙනවා, ගමන යන්න පුළුවන් කිසි කෙනෙක් බය වෙන්න එපා. යකඩ රොබෝ කෙනෙක් වගේ හැම හදවතකටමයි මේ යටි හදවත මම මේ කියන්නේ. සෑම හදත් පොළතර ඉන්න යටි හදවතටයි මම මේ ඉල්ලීම කරන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඇස්සා කටවා හදියුණුම් පේත භූත අඩින කොඩින වද්දොස් ගහ කපල දෝෂ සේරම දූරී භූති වෙලා කිසි කරදරයක් එන්නේ නැතුව හරියට හරි දේ තෝරගෙන ආගමට දහනෝ කළ යන්න ආයුෂ වැඩි වෙනවා ලස්සන වෙනවා නිරෝගී වෙනවා වයස සීමාවක් නැහැ බොනස් සම් වෙනවා විශ්වයෙන් ලස්සන වෙනවා ක්‍රීම් ගන්න නැතුව නිරෝගී වෙනවා තරුණ වෙනවා දැන් මම මේ අරගෙන කතා කරන්නේ මගේ වයස 64යි මම මේ ජෝතිෂ වේදිකේ හම්බෙන්න දැන් මේ ඊයේ ගියා යාගෙන් මම වැඩ කරගෙන තියෙනවා ජෝතිෂ වේදියාගෙන් අවුරුදු 20කට ඉස්සෙල්ලා. ඊට පස්සේ මම මේ මතක් කරා යාට. මෙහෙම මම ආවල් කාලේ මෙහෙම මම ආවා මතක ඕව මතකයි කිව්වා. එයා ඒ කරන ගොරුදු දෙයිලා කියලා දැන් එදා මම ගියේ නෑ එහෙම නෙවෙයි ගියේ. එදා මම ගියේ නාගි මිනිහෙක්ගේ ගෙදරට කිව්වා. අද ඒ මවුස තරුණෙක් කියලා මගේ ළඟට ඇවිල්ලා කිව්වා. මේක විශ්මජනක දෙයක් මේ සත්‍ය සිද්ධියක්. ඉතින් මම ලබාගෙන ඉවරයි. මගේ 64යි වයස. මගේ වයසේ සීමාවක් නෑ. ආයුෂ වැඩි වෙනවා, ලස්සන වෙනවා, නිරෝගී වෙනවා. මං ආපස්සට කරකවලා තියෙන්නේ. සියලු දේවල් කරලා තියෙනවා. අසංගීයක්ෂ කල්පය බුදු පියාණන් වහන්සේ අධිෂ්ඨාන කරපු දේ සේරම නොකා නොබිනි දිවරාගෙන ඉල්ල ඒ වැඩේ කරන්න බුදු පියාණන් වහන්සේ කරන්න බැරි පුළුවන් නම් කෙරුවා නම් දැන් අය මේ ආගමට 18 අනුකූල ඉන්න තවත් කෙනෙකුට මේක කරන්න බැරි. පුළුවන්. විශ්ව අධිෂ්ඨානයේ බලේ පෙර කුසලේ තමන් නිවර්ති ගමන ලාභ ප්‍රයෝජන වාසී නැ ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද නැ අහතරයි පොළොවටයි ගැලපෙන්නේ. පක්ෂේ නාම වික්ෂ ශක්තිය ලාංඡනයේ ලෝකබෝලේ ඇති කරන්නේ ධර්ම පාලනයක් අවුරුදු 20කට පස්සේ තමයි මැතිවරණයකට අපි ඉදිරිපත් වෙන්නේ මේ රජෙත් එක්ක මේ දැන් තියෙන රජේ තර්ක කරන්න අපි විරුද්ධ පක්ෂයට එන්නේ අවුරුදු 20කට පස්සේ මොකද මේ රජ අවුරුදු 20ක් තියෙනවා යා මං කියාර හොරකම් කරගත්තා කියලා මිනිස්සුගේ හදවතේ උඩ ටික දැන් අපි මේ යට ටික හොරකම් කරන්නේ අහසේ පොළොවේ ඉන්න කට්ටිය. අහසේ පොළොවේ අතර ඉන්න කට්ටිය. මොකද අහගේ ලක්ෂ කල්පයක් බුදු පියාණන් වහන්සේ පෙරමුල බුදු වෙන ගිය වැඩ පිළිවෙල සැලැස්මේ අවසාන අධීර තමයි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. දැන් ඒකට තමයි මට බලේ පැවරලා තියෙන්නේ මම බලේ අරගෙන ගියා කරන්නේ. ඒ තමයි මම තරුණ වෙලා තියෙන ලස්සන වෙලා නිරෝගී වෙලා තියෙනවා. මම හිතුවපැතු විදියට මේක කරගෙන යන්න පහසුකම් ලැබෙන්නේ ඒකයි. ඉතින් මේක තේරුම් ගන්න මේක අනාගතේ උපදින්න ඉන්න කට්ටියට
අපි කොයි ලෝකේ ඉන්නද අපර බොන සම්බි ආවිස වැඩි නිරෝගී තමයි මම පැත්තට එහෙමත් මම අදිෂ්ඨාන කරලා තියෙනවා. මොකද මේව කරගෙන යනවා අපිට පේන්න ඕන, දකින්න ඕන, ඇහෙන්න ඕන මේ ශරීරෙම්ම මේ උස්ම ටිකෙන්ම මේ නමින්ම මේ ඉන්න තැනින්ම ආවිස සීමාවක් නැතුව මම මේවා කරගෙන යනවා නම් මේ සැලසුම් සහගතව අහසටයි පොළොවට ගන්න මට ආවිසේ 10ද 50ද 40ද 100ද 200ද 10 දාන සීමාවක් නැතුව ආවිස ලබා දෙන්න ඕන. සීමාවක් නැතුව ලබා දෙන්න. ඉතින් එහෙම යනකොට මට අන්තිමට මම ක්‍රියා කරන්න ලෑස්ති වුණේ අවුරුදු 20කට පස්සේ අපි බලයට එනවා වික්ෂ සත්‍ය කියන පක්ෂේ අහසටයි පොළොවටයි තමයි මේ ගැළපෙන විදිහට පක්ෂය හදන්නේ. එතකොට ජාත්‍යන්තර නීති අරව මේ ඔක්කොම ලිහිල් වෙනවා. මොකද දැන් ඉන්න මෙන්ටල් කෑලි වසවිස ජඩ වැඩ කරන කට්ටිය මේ සුබාදාම විශ්වවිද්‍යාලයෙන් ඒ කට්ටිය හැට මෙහාට එක ආත්ම වලට මාරු කරලා දාන එක කරපු යුග දේවල් වල හැටියට. ඉතින් දැන් අර නෙවරිදි පැත්තට ගමන් කිරීමේ වැඩ පිළිවෙල සැලසුම නිර්මාණය වෙනකොට අනාගතය හැදෙන කට්ටිය හරියට මේක කරන්න පුළුවන්. මම හතරයි පොළොවටයි තමයි පක්ෂය නිර්මාණය කරන්නේ. ජාති වේද, වර්ග වේද, අපක්ෂ වේද, ආගම් වේද මොකුත් නැහැ. රටවල් වේදත් නැහැ. ඉතින් මැතිවරණේ තියන්නේ අපි ශ්‍රී ලංකාවේ. මොකද අහසටයි පොළොවට යන්නේ. අපිට ඉතින් ලෝක සම්බන්ධව තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ලෝක රටවල් වල බැඳිලා සම්බන්ධ වෙච්ච කට්ටියනේ. දැන් අපි මේ තීරණ ඒ වුණාට මේ ඉතිහාසයේ තිබුණ දේවල් ටික මෙතන තිබුණ දේවල් ටික ප්‍රොජෙක්ට් අරගෙන වැඩ කරලා අඩන්තෙට්ටම් කරලා අපි හිර කරලා දාපු පැත්තක් මෙතන තියෙන නිසා මැතිවරණේ අවුරුදු 20කට පස්සේ තමයි විශ්ව සත්‍ය පක්ෂයේ මැතිවරණයට යන්නේ. පක්ෂේ නම විශ්ව සත්‍ය ලාංඡනයේ ලෝකබෝලේ අධිකරණ ධර්ම පාලනය. පළවෙනි මැතිවරණ පොරොන්දුව අධිරාජ්‍යවාදී 1948 නිදහස දුන්නා කියලා ඕන් නිදහස වෙලා ගිහලා සභා ගියේ නීති ඉවත් කිරීම. ප්‍රධානම මැතිවරණ පොරොන්දුව. ඔන්න ලෝක බලය අල්ලන හැටි. ලෝක බලය අහුවෙන හැටි. එතනින් පස්සේ මම සාමාන්‍ය සාරාංශයක් කියන්නම්. අවුරුදු 50කදී ලෝකේ බලවතාවට ශ්‍රී ලංකාවේ ගේන සැලැස්ම අවුරුදු 50කදී ලෝක බලවතා ශ්‍රී ලංකාව අවුරුදු 50කදී මේ මම යන සැලැස්ම මම කිව්වේ මැද්දෙන් පැල්ල එකපාරට කිව්වේ වෙනදී ඊට පස්සේ ඒ 50 යනකොට 100ක් එනකොට අහසයි පොළොවයි අතර මේක දිව්‍ය ලෝකයක් බවට නිර්මාණය නිර්මාණය කරනව වෙනවා නිකන් හිතන්න ඊර්ෂ්‍යා ක්‍රෝධේ මෝහේ මාන්නේ තරහ වෛර නැත්තම් ಜಾති වේද බරොත් වේද පක්ෂ වේද ආග වේද නැත්නම් ඉතින් නිකම්ම දිව්‍ය ලෝකයක් නෙමේක. ඒක තමයි දැන් මේ නිර්මාණය කරන්න හදන පක්ෂේ. අහසටයි පොළොවටයි. රටවල් බෙදිලා කැඩලා තියෙනවා අපට අදාළ නැහැ. ඇමරිකාව, රුසියා, ජපාන කියලා අපිට අපි මේ ඉන්න මිනිස්සුන්ට ආරාධනා කරන්නේ. හදවත් වලට අපි මේ සීමාවේ මිනිසුන්ගේ හදවත් යට හිත සීමාවේ කට්ටියගේ යට හිතයි ඡන්ද ප්‍රතිඵලය අපි ගන්නවා. ලෝකේ අහසයි පොළොවයි ඉන්න තවත් පරාණකාරයන්ගේ හදවත් ටික හොරගම් කරනවා අපි. එතකොට අපි අර ලෝක බලවතාව වෙන්න අපි සැලසුමක් හදලා මනසින්ම යටිහිත් වලට දැනුම් දීලා ඉවරයි. ඒවම බොහොම බලගතියි. ඒ ටීවී රේඩියෝ පත්තර ඕනේ නැහැ ඒවට. ඒ වගේ හදවත් වලට යන එක සුද්ධද කළුද දෙබලද මුස්ලිම්ද කියලා එක අදාළ නැහැ. ඔය ඊට මිනිසුගේ හදවතට විශ්ව සත්‍යයෙන් ගිහිල්ලා ඉවරයි. මොකද මේ වගේ පිරිසුදු හදවතකින් මේක ප්‍රකාශ කරන්නේ. එහෙම තමයි මේ ලෝකේ බලය අල්ලන්නේ. ඇල්පෙට් ගහින් නැතුව. ඉතින් ආගමට 18 අනුකූලව යනවා. දැන් මේ රජෙත් අවුරුදු 20ක් කරනකොට කොච්චර දුරට පැහැදිලිව අපිට කරන්න 10යි ඉතුරු වෙන්නේ. 190ක් මේ කට්ටිය කරනවා. වරකම බොරුව වංචාව නැති කරනවා නීති අනපනක් හදලා දීන එකෙන් ඒව කරගෙන යනවා. ඉතින් මම දන්නා තරමින් නම් මේ රජයට බලයටපත් වෙනවා කොට දුන්න පොරොන්දු කරගෙන යනවා. ඒක 100ට නෙවෙයි ඒක අහන්නම දෙයක් නැහැ. අර අධිරාජ්‍යවාදී තබා ගිය නීති ඉවත් කරනවා කියන පොරොන්දුව දුන්නේ නැති හන්ද මේ ඉන්න මේ පාලන බලයට මේක වෙනස් කරන්න බෑ. මොකද සුද්දගේ නීතිය තමයි හිර වෙලා තියෙන්නේ. ඒකට ඉතින් ඒට මෙහෙට පැන තමයි යන්නේ. එයා තමයි මේ අපි එන පෙරහැරේ කසකරු. මේක ලෝක බලවතා වෙලා දිව්‍ය ලෝකයක් බවට නිර්මාණය සැලැස්මේ එයා තමයි කසකරු. අපි මේ පෙරහැර අපි අරන් එන හදන්නේ. නියමයට පරිසර නිර්මාණ කළා හරි ගස්සලා දෙනවා. කවුරුත් නිකන් බොරුවට කලබලලා දගල්ලා නිකන් ආවිෂාඩු කරගෙන අකුසල් පුරවගෙන දුක් විඳලා ලෙඩ හැදිලා කුණු වෙලා අපා දුක් විඳලා කන්න බැරුව නැගිටින්න බැරුව ඇස් පේන්නේ නැතුව කවුරුවත් කතා කරන්න කෙනෙක් නැතුව රෙදි හොද ගන්න බැරුව එහෙම මේ ලෝකෙ තුරන් වෙන්න ලැහැත්ති වෙන්නේ නැතුව දැම්ම තියා මනස දියුණු කරගෙන ඉයලා හරි දේ හරියට ඒකට සහාය දීලා වැරදි දේ වස්සට ගිහිල්ලා කරන්න ගියොත් ආත්මයක් තියෙයි. මනුස්ස ලෝකෙ ඉන්න මිනිසුන්ට. ඒක හන්ද නෙවරදි දෙයටම ලාභ ප්‍රයෝජන වාසි බලන්න එපා. ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගේ වේදකින් තොරව. සියලු මිනිස්සු රටවල් නායකයන්ට යුද්ධ කරන්න, වසවිස හදන්න, අවිවාදන්න ඒවා සපුරා බෑ. ආසයි පොළතරේව කරන්න බෑ. ඒවට විරුද්ධ නෙවෙයි ඒවා බෑ කරන්නේ. වික්ෂ ශක්තියෙන් දඬුවා.
ඒව නාත් ආගමට දාරන කුල වැඩ කරන්න ඕන සියලු කට්ටිය. එහෙම නිර්මාණයක් තමයි අනාගතේ හැදෙන උපදින්න ඉන්න දරුවන්ට සලස්මක් නිර්මාණය වෙලා මේක කරගෙන සලස්ම හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මම මේ කියන්නේ මම මේ අවුරුදු 40ක විතර සලස්මක් තනියෙන් මනස දියුණු කරගෙන යන ඊය වැඩ පිළිලක් මෙතන තියෙන්නේ. මේකේ ගුරුනාංශෙත් මම ගෝලයක් මම මොකද ගුරුනාංශකෙ මේකට නෑ ගෝලයක් මම ඉතින් ගුරුනාංශයේ ගෝලයක් දෙන්න මම ඉතින් මම ඩබල් ඇක්ටිං වට වැඩ කරන්න වෙනවා මම ඒ කරන කාලේ තුල මට ආවිස් වැඩි වෙනවා ලස්සන වෙනවා ඩීටෝ කරනවා කියන නැතුව යනවා මම කියන දේ පිළිගන්නවා කියන දේ වෙනවා මම ඉල්ලන දේ සුබාදාමි විශ්පෙන් නොපෙන ලෝකෙ මට ලැබෙනවා ඒ පැත්තෙන් දෙන පණිවිඩ තේරෙව මම මේ ඉෂ්ට කරනවා එතකොට ආවිස් වැඩි වෙනවා ලස්සන වෙනවා නිරෝගී වෙනවා මේ හොර හතුරු වසවිස කඩුපොළු කිනිසි ඒවා මොකුත් බෑ මම අර ලෝකේ රටවල රොබෝල හදලා ඉන්නවා යකඩේ මම මෙහි මිනිස්සෙක් අතපය තියෙන ගන් සූදේන නාතවකට සූදේ නහර බලනවා සේතුවත්තු තියෙන රොබෝ වගේ කෙනෙක් මම ඒ තත්ත්වයටපත් වෙලා ඉවරයි වසවිස කඩුපොළු කිනිසි ගින්දර භූමිකම්පාව වෙඩි උණ්ඩ අකුණු පහර කිසිම දෙයකට ළඟ එන්න බෑ ළඟට කිසිම දෙයකට එන්න බෑ ළඟට එතකොට මම මේ වැඩේ දැන් කරන්න බැහැලා තියෙනවා දැන් මම කරනවා යටි ටික මම හොරකම් කෙරුවා දැන් ඉදිරි කාලේදී අවුරුදු 20ක් යනකම් ඉදිරි කාලේ පක්ෂ ප්‍රතිපත්ති ටික විවස්ථාව මේ සමාජ මාධ්‍යම උදාහරිනවා ප්‍රසිද්ධ කරනවා අවුරුදු 20ම ප්‍රසිද්ධ කරන පස්සේ කියලා අවුරුදු 20කට පස්සේ තමයි මැතිවරණයට යන්නේ මෙහෙම සැලසුම් තමයි අපි හදන්න ඕනේ මෙහෙම සැලසුම් හදලා තමයි අපි විනාශ කරලිලා මේ ලෝක රට මේ අධිරාජ්‍යවාදී හරි වැරදි පැතරිය කට්ටිය අපි මේ හිර කරලා පත් කරලා දාලා තින්නේ ඒවට අභියෝගයක් වශයෙන් හොඳ මහ පොළොවේ සිංහල මිනිස්සු ඉන්නවා හිටියා පෙර පුතා දින කට්ටිය ඒ වගේ එක්කෙනෙක් හරි හිටියා දැන් අඩිය තිබ්බා දැන් මේක ඉදිරියට ගමන යන හැලසුම් හදාගෙන ඉවරයි මගේ වයස 64යි මට මම මේවා කරගෙන යනවා නම් මේක හරියට නෙවෙයි තෝරගෙන යනවා නම් විශ්වයටත් විශ්ව ශක්තියයි ආගමට දහර අනුකූල මට අවශ්‍ය වැඩි කරලා දෙන්නවා ලස්සන කරලා දෙන්නවා නිරෝගී කරලා දෙන්න ඕනේ මම මේ වැඩ කරගෙන යනවා මට අඩු ඉඟපාඩු මොකුත් තියන්න බෑ මම කියන කරලා සීරෝ දේවල් ඉදිරියට එහෙම දෙයක් මගෙන් වෙන්නේ නැත්නම් තප්පරයක්වත් මන් තියාගන්න නැතුව මේ ලෝකේ කොහොමද හරි අරගෙන ගියාට කමකුත් නැහැ. ඉතින් මම කියන්නේ මගේ මේ උස්මෙන්ම මේ පණින්ම මේ නමින්ම මේ ඉන්න තැනින්ම මට මේක කරගෙන යන්න සියලු පහසුකම් මට ලැබෙන්න ඕන කියලා මම ඒක බොහොම බලගත් විදියට මම අදිෂ්ඨාන කරලා තියෙනවා. මේක මහා බලගත් දෙයක් මට නොකිය බෑ මේක රහසේ කියන්න රහසේ කරන්න ඕන දේවල් මම රහසේ කරන්න කැමති නෑ කියන්නේ ඉන්න ඔක්කොම කරන්නේ රහසේ වැඩ. බුදු පියාණන් වහන්සේ විතරයි රහසේ කරේ නැත්තේ. ඉතින් එහෙමනම් මම බුදු පියාණන් වහන්සේ නොවෙන්න පුළුවන්. මගේ අදහස් එතරනේ තියෙන්නේ. ගතුගුල ප්‍රතිපත්තියේ තියෙන්නේ එහෙමනේ. ඉතින් මට වහන්න දෙයක් නෑ. මට මේ ලොපෙන ලෝකේ තොරතුරු මට ලබා ගන්න අවශ්‍ය වෙනකොට මේ මම තනියෙන් මම ගොඩක් අත්දැකීම් ගොඩක් ධර්ම හොයාගෙන යනවා මම කියේ සාමාන්‍ය කිව්වා මම දන්නේ පීනන්න නම් පැන්නා මම දැන් කොහොම හරි කොට එනවා ඉතින් ඒ වගේ බැරි නෑ දැන් කරගෙන දැන් 100ක් තියුණා 100ෙන් දැන් 35ක් 40ක් කරලා තියෙනවා 65ක් විතර තමයි තියෙන්නේ කියන්නේ ලෝක පෙරලියක් කරන්න ලෝක විපර්යාසයක් කරන්න ලෝක පෙරලිය යහපත රාගමට දහර අනුකූල ජාති වේද වර්ණ වේද වක්ෂ වේද ආගමෙන් තොරව ගහකොළ සතා සීපාව රැකෙන විදියට සියලුම අහසත් පොළොවත් අතර දිව්‍ය ලෝකයක් බවට දිව්‍ය ලෝකයක් බවට පරිවර්තනය වීමේ නිර්මාණය මේ සලස්ම අවසානයේ උත්තරේ දිව්‍ය ලෝකයක් බවට නිර්මාණය වීම. ඒ සලසුම තමයි දැන් මේ පළයදී. අවුරුදු 100කදී දිව්‍ය ලෝකයක් බවට මේක වෙනවා. අවුරුදු 50ක ලෝකේ බලවලින් බලපතාට එනවා. එහෙම මම සාමාන්‍යයෙන් කියන්නේ ඔය කට්ටියට විශ්ව සත්‍ය කියන පක්ෂයට බොහොම බලගතු වෙනවා. අනිවාර්යෙන් බලගතු වෙනවා. දැන් මම තනියෙන් මේ පටන් ගත්තේ මේක හතරයි පොළොවටයි ඔක්කොම හදවත් ටික මම දැන් හොරගම් කරානේ යටිහිත. විශ්ව සත්‍ය කියන්නේ මේකට අකුල් හෙලන බාධා කරන කට්ටිය කොයි රටක කොයි ගම කොහේ හිටියත් අපි කියමු දැන් ඇමරිකාවේ මේකට බාධා කරනවා කියලා. ඒ රටේ තිබුණ සම්පත් ටික තේරෙම මේ මහ පොළොවේ තින් අතුරුදහන් වෙලා ශ්‍රී ලංකා මහ පොළොවේ විශ්ව සත්‍යයෙන් මතුවෙනවා. මේක තමයි විශ්වකර්ම දේවල් වෙන්නේ. විශ්ව සත්‍ය කියන්නේ ඒකයි මේ පක්ෂේ නම. ඒකට අවනත වෙන්න කට්ටියට එහෙ තිබුණ දේ මොකද එහෙ තිබුණ සියලු දේවල් වස්තුව සම්පත් සියලු දේවල් එහෙන් අතුරුදහන් වෙලා ශ්‍රී ලංකා මහ පොළොවේ මතුවෙනවා. කට්ටිය අය කොහොමද මේ වෙන්නේ කියලා මානස දිනු කරගන්න මම කියලා දෙන්න. උදේ පාඩ මෙහෙ ඉර ඇඳාට මෙහෙට කියලා බවද උදේට මෙහෙට එනකොට ඒ තීනේව ගන්න බැරි ගමන් නැහැ. සබාදාම විශ්ේ කියන්නේ මම බලගතු කියන්නේ ඒකනේ. තේරුණායි. ඉතින් මේ නොපෙනෙන ලෝකේ
තොරතුරුකින් තමයි දැන් මේ ලෝකේ අනිත් පැත්තට මේ කරන්න වෙන්නේ. මොකද එක්කෙනා ඉන්නේ බුදු පියාණන් වහන්සේ තනියෙන්නේ මේ ගමනේ තනියෙන්නේ කී තනිය කවුරුවා කියේ නැහැ. දැන් ඉතින් සමහර කටිය ලාභ ප්‍රෝජනවා හිතා කයනවා. අනික මම මෙහෙම දෙයක් කියන්න බුදු පියාණන් වහන්සේට විරුද්ධ අසංඛ්‍ය ලක්ෂ කල්පයක් පෙරමුල බුදු අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා යනකොටත් අපහාර කරලා නිඳා කරන්න කල්පෙලන හිටපු කට්ටිය ඒ කට්ටිය බුදු පියාණන් වහන්සේගේ පස්සෙන් පළව කරගෙන ඇවිල්ලා අර බොන්ලි කියන්නේ තමයි පළව කරන්නේ පළවකට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් ඒ මුවාවෙන් මේ සීලේ රකින්නවා සීලේ තියනවා කියලා ස්වාමීන් වහන්සේලා බෝ කරගත්තා. වැඩියෙන් ආ. උතර ඉන්නවා 90ක් අසංඛ්‍ය ලක්ෂ කල්පයක් බුදු පියාණන් වහන්සේ අපහාර කරලා නිඳා කරන කල්පෙලන් කට්ටියගේ ඥාන වලින් ආපු ටිකක් ඉන්නවා 90ක්. 10යි ඉන්නේ බුදු පියාණන් වහන්සේට. බුදු පියාණන් ඉන්නේ 10යි. ඒ කියන්නේ සිවුරු පොරෝගත් ස්වාමීන් වහන්සේලාගේ අතරෙන් බුදු පියාණන් වහන්සේගේ ආගමට දාමට අනුකූල වැඩ කරන කට්ටිය ඉන්නේ 10යි. බුදු පියාණන් අසංඛ්‍ය ලක්ෂ කල්පයක් පෙරපුරාට බුදු දනකට අපහාර කරන නිඳා කරන කල්පෙලන් හිටපු මිනිස්සු කොටස්සේ ඥාන වලින් සිවුරු පොරෝගත් කට්ටිය ඉන්න 90ක්. දැන් ඒක තමයි දැන් මෙතන වෙන්නේ. ඉතින් මේවට හැලසුම් තියෙනවා. මේක තමයි දැන් මේ වික්ෂ ශක්තිය පක්ෂේ ලියාපදිංචි කරලා මේ මැතිවරණයකට ගිහපු ගමන් ඒ ඔක්කොම හරි. දැන් මේ තියෙන මේ තියෙන පාලනය අවුරුදු 20ක් තියෙනවා. වෙන විරුද්ධ පක්ෂයකට එන්නේ මේ හැකියාවක් ඇත්තෙම නැහැ මේ හසයි පොළොවේ අතරේ මේ අපේ පේන දෙන්නා. ඔය ඉදිරි කාලේ තිබුණු UMP ශ්‍රී ලංකා පක්ෂ අර පක්ෂ මේ කිසිම දෙයකට ආයි බලයක් එන්න බෑ. එන්නේ නැහැ. ගන්න බෑ. වෙන්නේ නැහැ. දැන් මේක විශ්වේ පණිවිඩය. විශ්වේ පණිවිඩය. මේක කවුරුත් කාටවත් විරුද්ධ වුණාට වැඩකුත් නැහැ. විරුද්ධ වෙන්නත් බෑ. විරුද්ධ වෙනකොට විනාශ වෙනවා. සාය දීලා පැත්තට එන්නයි තියෙන්නේ. සායල පැත්තම ආවිස වැඩි වෙනවා, නිරෝගී වෙනවා, ලස්සන වෙනවා, අග ගන්න නැතුව යනවා. අපි කියමු දැන් සාමාන්‍යයෙන් දැන් මේ උසාවි වල නඩු අපේ ගැටළු අරව මේ දැන් ගොඩාරයක් දැන් තියෙනවා වැරදි කරපු කට්ටිය ඉන්නවනේ. මම දැන් අඟුලිමාල කියන චරිතෙත් අසම් මේ බුදු මේ ඇඟිලි මනුස්සයෝ 999ක් මේ ඝාතනය කරලා ඇඟිලි ටික දාගෙන ඇවිල්ලා බුදු පියාණන් ළඟ හැරලා බණ අහලා රහත් බයපත් වුණා වගේ. දැන් මේ කරගෙන ආපු වැරදි කට්ටියක් දැන් මේ බොරුවට ලොකුකන් චණ්ඩිකම් පම්පෝරි අරව මේ වයන් ගන්න මොකුත් කරන්නේ හෘද සාකිටෙන් මම මේ යටි අපි කෙරුවා. අපි ආයි කරන්නේ නැහැ. ඉතින් ඔබ කියුවාට පස්සේ ඉතින් මේ කාටවත් කරදරයක් නැහැ නේ. රටත් හැදෙනවා, ලෝකෙත් හැදෙනවා, මිනිසුත් හැදෙනවා. ඉහිලගේ වල යන්න ඕනෙත් නැහැ. වෛර රෝදෙත් නැහැ, ඉරිසියා රෝදේ කොහොම හිමානෙත් නැහැ. බොහොම සරලයි නේද? දඩුවම් දෙන්නෙත් නැහැ ඊට පස්සේ. දඩුවම් කාට දෙන්නද? ඉන්න සේරම ටික එකපාරට කිව්වොත් අපි හදවතට දැන් මං හදවත හොරගම් කරා කිව්වේ, යටිහිත හොරගම් කරා කිව්වේ, අහසේ පොළේ ඉඳ කටින් දැන් හදවත වල මේ පණිඩි කියලා තියෙන්නේ. කෙලින්ම තමන්ගේ වැරද්ද තමන් පිළිගන්න. මෙහෙම කියන්නේ වැරද්ද පිළිගන්නවා කියන්නේ උසාවියට පොලිසියට ගිහිල්ලා මේ වැඩේ මම කෙරුවා කියලා කියන්න ඕනේ නැහැ. විශ්ව සත්‍ය බලයේ බුදහැරලා ඉවරයි. යටි හදවත් වලට අහසයි පොළොවේ ඉන්න අතර තමන් හිතන්න ඕන යටි හිතෙන් මම මේ කාලේ අහවල් කාලේ මේ වගේ දෙයක් මගෙන් වුණා. ඒක බලපු විශාල වැරද්දක් මම ඒක නොදන්න කමට නොතේරන කමට හරි වුණා. මේ විදියට මම කාටවත් කරන්න දෙන්නේ නැහැ. මේවා සම්පූර්ණ මේ මහ පොළෙන් නැති කරන්න මම වැඩ කරන්න ඕන. ඒක වැරදි වැඩක් කියලා වටහාගෙන එහෙම විශ්වෙන් හදවතට තමන්ට එක හෘද සාකිට එකව. වැරද්ද පිළිගන්න. හෘද සාකිට එකව වැරද්ද පිළිගන්න. කොහෙන්වත් දඩුවම් හම්බෙන්නේ නැහැ. තමන් මොන හරි වැරද්දක් කරපුවාම පොලිසියන්නේ ඒ කටිය ගියත් නොගියත් ඒක වැඩක් ප්‍රශ්නයක් නැහැ. වැරද්දක් වුණා නම් මගේ අතෙන් වුණා කියලා තමන් නිකන් හිතන්න ඉතින් එච්චරයි. ඔන්න මේ හිතනකොට මම මේකේ දෙයක් වුණා වැරදි පිළිගත්තා. සෝබාදාම විශ්යෙන් ඊට පස්සේ දෙනවා මේ මිනිස්සයා මෙච්චර මෙහෙම දෙයක් කරුවා මේ මිනිස්සයා වැරද්ද පිළිගත්තා. එහෙනම් මේ මිනිස්සයාට ආපහු දඩුවම් කරන්න ඕනේ නැහැ. ආයි මේ මිනිස්සයාට හොඳට ඥානය බුද්ධිය පහල කරගෙන වැඩ මනුස්සත්වයට ගැළපීලා යන්න පරිසරය නිර්මාණයෙන් අපි සහාය දෙන්න ඕන කියන පැත්තේ සහාය පටස් ගාලා ලැබෙනවා. විශ්වේ. ඊට පස්සේ නිවර්ති පාරේ ගියයි. ආයෙ ඉතින් ඊට පස්සේ ආයෙ කට උත්තරක් නැහැ. ගමන උපරිම යන්න පුළුවන්. හෘද සාක්කියට එකඟ වැරදි පිළිගන්න තනියෙන් මම දැන් මේ කිව්වේ අවුරුදු පක්ෂයක් ලියාපදිංචි මේ නිර්මාණය කළා තියෙන 7යි 12ටයි පක්ෂේ නම වික්ෂ සත්‍ය ලාංඡනේ ලෝකබෝලේ ඇති කරන්න ධර්ම පාලනයක්
1948 අධිරාජ්‍යවාදී නිදහස් දුන්නා කියලා ඒකට ඕන් නිදහස් වෙලා තබා ගිය නීතිය ඉවත් කිරීම තමයි පළවෙනි මැතිවරණ පොරොන්දු. එතැයි මැතිවරණට එන්නේ. ඊට පස්සේ අපි ව්‍යවස්ථාව තියෙනවා ඒක මම වරින් වර ඉදිරිපත් අහසටයි පොළොවටයි තමයි අපි ඊට පස්සේ ව්‍යවස්ථාව හදනවා. අහසට පොළොවෙන් නවතින්නේ නැහැ. ඉර හඳත් අංගහරු ලෝක ග්‍රහ ලෝකත් එක තමයි ව්‍යවස්ථාවට ඇතුළු කරන්නේ. පේන නොපේන ලෝකේ සියලු දේවල් ග්‍රහ ලෝක ලෝකවල 10ද 5ද දෙක තියෙන සියලු දේවල් එක්ක ව්‍යවස්ථාව හදන්නේ. ඒ කාලෙනකොට මෙහෙම කරගෙන යන පරිසරයක් නිර්මාණය වෙනවා මේ අහසයි පොළොවේ අතර. කොච්චර රටවල් ජපාන රුසියා මැලේසියා කියලා කාලා බීලා බුම්බලා කට්ටිය හිටියත් මුහුදු රැල්ලක් දෙකකින් හරි මොන හරි සබදාහම විශ්යෙන් ඒක වෙනස්කම් කරනවා. අපරාධ කරනකොට ඒක විශ්ව සත්‍යයෙන් දඬුවම්. ඊට පස්සේ ඒ කට්ටිය වෙනත් ලෝක වලට තල්ලු කරගෙන යනවා. ඉතින් හැම කෙනෙම මේක වැලකිලා ඉන්නත් පුළුවන් මේ මං කියන දෙයට මේ වුණා වැලකීමකුත් තියෙනවා. ඉතින් එහෙම සබදාහම විශ්යෙන් ඒ කොටස් දෙකකට බෙදලා අයින් කරලා ආපහු නිර්මාණය කරනවා මේක මනුස්ස ලෝකේ මනුස්ස හැටියට ආගමට දානවා කළු ජීවත් වෙන ඊර්ෂ්‍යා ක්‍රෝධේ මෝහේ මානේ තරහ වෛරය නැහැ ජාති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේදකින් තොරව ගහකොළ සතා සීපාර රැකෙන විදිහට මිනිස්සු ජීවත් වෙනවා ඊට පස්සේ මේ වැරදි කරපු කට්ටිය වැරදි කරන කට්ටියගේ තිබුණ ඒ භූමි සම්පත් මොනවා හරි සබදාහම විශ්වයෙන් විශ්ව සත්‍යයෙන් ආපහු මහ පොළේ මතු කරලා දෙනවා. එහෙන් අතුරුදහන් කරනවා. ඒ භූමිය. එහෙම මේ කට්ටිය ආගමට දහමට අනුකූල බුද්ධ ආගමට මේ පාර හැදිනවා. හදනවා. ඒතකොට මේ කට්ටිය ඔක්කොම බුද්ධ ආගම වැළඳ ගන්න වෙනවා. එහෙම ගමනක් තමයි මේක. ලෝක ඇල්පෙනෙත් එකකින් අයින්නෙත් නැතුව ලෝක බලවතා වෙලා මේ දිව්‍ය ලෝකයක් බවට මේ නිර්මාණය වීම හැලැස්ම සකස් කරගෙන යන්නේ. එහෙමයි. ඉතින් බොහොම වෙහෙසයි මහන්සි. ඉතින් මේ යටි හදවත් තොර හොරකම් කරා කියන්නේ ඒක හැමෝගෙම යටිතේ තියාගන්න. මේක හරි පහසු ලේසි දෙයක්. වැරදි නොදැනුවත්කමින් වැරදි වෙනවා. බලකිරීම වලට වැරදි වෙනවා. අගහිකම් වලට වැරදි වෙනවා. ටිකක් හිතන්න ඕන. හිතන්න පුළුවන්. යටිහිත හොරගම් කරා කියන්නේ මම යටිහිතට පොයින්ට් ටික ඒවල ඉවරයි දැන්. මේක අර මේ අපේ කට්ටිය අපේ මිනිස්සයා අනුරුව අරගෙන කම්පියුටර් තාක්ෂණයේ වාහන තාක්ෂණයේ අරගෙන මිනිස්සයාට හපයක් කරලා දැම්මා. ඒ කියන්නේ දියුණුව කියන ලෝකේ රටවල් අධිරාජ්‍යවාදී. එතකොට මම මේකේ සොයාගත්තා ඒ තාක්ෂණයට එහා තාක්ෂණේ. නැත්තම් මේකට අපව පළව හරින්න බෑනේ. ඉතින් ඒක අභියෝග කරන්න බෑ කාටවත්. මම ඒක තනියෙන් හොයාගත්තා. මම හොයාගෙන ඒක ක්‍රියාත්මක කරගෙන තමයි මම යන්නේ. මම නොපෙනෙන ලෝකේ තොරතුරු මගේ ළඟ තියෙනවා. මගේ තොරතුරු එහෙට යනවා, එහෙ තොරතුරු මෙහාට එනවා. කරන්න ඕන දේ මම මෙහි ප්‍රකාශ කරනවා. ඒකට සියලු උපසිරිය පිරිසුදු ලස්සනට වෙනවා. විශ්ව සත්‍යයනේ. ඉතින් මේක ආගමකට ධර්ම කරගෙන යන්නේ. මේ ලෝකේ මේ නොපෙනෙන ලෝකේ තොරතුරු ගන්න ලේසිම දෙයක් වුණානේ මේ වතුර. වතුර කියන දේ, ජලය කියන දේ පේන නොපෙනෙන ලෝකේ සම්බන්ධකම් තියෙනවා. ජලය අරගෙන තමයි මේ සේරම සෙල්ලම් දාලා මේ සල්ලි හොයන්නේ. ජලය මුල් කරගෙන. මේ අපි මේකේ මුල් කරගෙන අපි සල්ලි හොයන්නේ ජලයෙන් තොරතුරු ගන්න. තොරතුරු ටික අරගෙන ඉවරයි දැන්. නොපෙනෙන ලෝක සියලු සැලසුම් තොරතුරු ටික අරගෙන ඉවරයි. දැන් හලස්ම හදලා ඉවරයි. මේකට ආයුධ ඕනේ නැහැ, යුද්ධ ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. දැන් මේක ඔටෝ ආගමට දහර අනුකූලව මිනිස්සු ජීවත් වෙන පරිසරයක්. අහසත් පොළොවත් අතර සමගින් ජීවත් වෙන පරිසරයක්. අවුරුදු 100කදී දිව්‍ය ලෝකයක් බවට නිර්මාණය වීම අනිවාර්යයි. එහෙම එන ගමනක් තියෙන. ඒක හන්දා දැනට ඉන්න ආත්ම වලින් වෙනත් වෙන ආත්ම වලට දුක් විඳින ආත්ම වලට නොගිහින් දැන් තේරුම් අරගෙන හෘද සාක්ෂියකින් සතාසී පාට තමයි බැරි හිතන්න කරන දෙයක්. අස්කන් අතපය ගඳ සුවඳ තියෙන මහ පොළොව අතරේ අහසයි පොළොවේ අතරේ ඉන්න සර්වඥ කොටස් 300 යන හඩ බලනවා සිය හෘදවත්වයේ තියෙන මිනිස්සයා කියා ගන්නා කට්ටියටයි මේ දැනුම් දීම. යටි හිතට ඉඩ දෙන්න. උඩ හිතත් නිවෘත්ති අවබෝධ කරගන්න. යටි හිත ක්‍රියාත්මක කරන්න. දෙකෙන්ම වැඩ ගන්න. මේකේ හොයලා බලලා තේරුම කරලා හරියට එම් කරලා අතන යටි තියෙන. ඉරලා වල්ලා යටි හිතට ආයේ මොකද්ද? අන්න ඒක අමතක කරන්න. උදාහරණයක් තියෙනවනේ ගොඩක් දේවල් යටි තමයි සියලු සත්‍ය තියෙන්නේ. මට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මට මේ කතා කරන්න බෑ දැන්.
එහෙනම් ආයිබෝවන් වාසනාවන් සාදු සාදු සා කිව්වා. අහතත් පොළොවත් අතර පක්ෂයක් ලියාපදිංචි කිරීමට විශ්ව සත්‍ය පක්ෂේ නම ලාංඡනයේ ලෝකබෝලේ ඇති කරන්නේ ධර්ම පාලනයක්. පළවෙනි මැතිරණ පොරොන්දුව 1948 අධිරාජ්‍ය තබා ගිය නීති ඉවත් කිරීම. එම ආරම්භයකට යන්න හරි පොළොවත් විතර ඉන්න. සියලුම පරාණ දැනුවත් වෙලා අවුරුදු 20කට පස්සේ 20ක් කරකම් ප්‍රසිද්ධ කරලා 20කට පස්සේ අපි මැතිරණයට ගිහිල්ලා අවුරුදු 50කදී ඒ කියන්නේ දැනට 20යි 30යි තව 50 කියන ලෝක බලවතා වෙලා ඒ 50 ඉඳලා ඉදිරියට තව 100ක් යනකොට දිව්‍ය ලෝකයක් බවට නිර්මාණය වීම. මේක කාටවත් නවත්තන්න බෑ. මේක තමයි සබදාමේ සැලැස්ම. මේක දැනුවත් කරලා තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මම මේ කිව්වේ. ඒවා ප්‍රකාශ කරන්න තමයි මම ආවිෂ වැඩි කරලා තියෙන්නේ, නිරෝගී කරලා තියෙන්නේ, ලස්සන කරලා තියෙන්නේ. ඉතින් මම ඒ ගමන කරගෙන යනවා. ආවිෂත් මම දැනට ওই 60 කියන තිබුණා 60 40ට 50ට බැස්සුවා කියලා. ඒකට ඉතිහාසයේ 900,000 ඉඳලා තියෙනවා. දැන් මගේ ඉල්ලීමේ අවශ්‍ය දෙයට උපරිම දෙන්න ඕන. සීමාවක් තියෙනවානේ. යන්න පුළුවන් සීමාවක් තියෙනවා. තිබුණානේ. අවුරුදු 500,000ක් උනත් කමන්නේ. අන්න එතෙන්දි නිකන් හිතා ගන්න අර නිවන් යනවා කියන්නේ හැමදාම එක ගානට ඉන්නවා කියන පැත්තක් වගේ නිර්වාණීවත් තමයි කියන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ට මොකුත් වෙන්නේ නැහැ. මේක තමයි ඊට පස්සේ දිව්‍ය ලෝකේ. වයසට ගිය මිනිස්සු තරුණ වෙනවා. හැමදාම එක විදිහට ඉන්නවා. සතුටෙන් ඉන්නවා, සමගින් ඉන්නවා. දිශා ක්‍රෝධි මොහිමාන තරහ වෛරේ නැහැ. ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේද නැහැ. තීන ඇටියට හොර හතුරු නැහැ. වස විස නැහැ. සත්ත්ව ජීවිත හානි නැහැ. තිරිසන් සත්තු මේ ලෝකේ නැහැ. තිරිසන් සත්තු මේ ලෝකේ දුක් විඳින ආහාරට ගන්න සේරම මම අදිෂ්ඨාන කරලා තියෙන්නේ. මින් පස්සේ මේ මිය දැනට මිය දෙන හැම පරාණයක්ම මිය දෙන තිරිසන් පරාණයක්ම ආයි උප්පත්තියක් ලබන්නේ නැතුව නිවනට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා තමයි මගේ අදිෂ්ඨානය. ඒ කරගෙන යනට ඒ දුක් විඳින කට්ටිය අඩු වෙලා ඊට පස්සේ ආපත් දුක් විඳින තිරිසන් ලෝකයක් නැති වෙනවා මේ පහසේ පොළොවේ. සැප විඳින තිරිසන් සත්තු ටිකක් ඉන්න ගස් උඩ පියාඹන කට්ටිය ඒ ටික ඉතුරු වෙනවා. ඒ කට්ටිය ඉතුරු වෙනවා ඊට පස්සේ තමයි මේ දිව්‍ය ලෝක නිර්මාණයේ සැලැස්ම ආරම්භ පටන් ගන්න තැන. ඉතින් එහෙම දෙයක් තමයි වෙන්නේ. ඉතින් මේක මහා බලගතු දෙයක් මට රහසේ කරන්න තමයි මේක දුන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් මම රහසේ කරන්න දුන්නට මං අදිෂ්ඨාන කරා මේක රහසේ මට මේක හිදයක් ඒවා මම හතයි පොළොවත් මේ මට දෙන දේ පූජා කරනවා මං එහෙම යන්න ඕන කියලා දැන් මේ අවුරුදු 30කට 35කට ඉස්සර ඉඳලා මම මේක අදිෂ්ඨාන කරගෙන ආවේ. අර හැප්පිලි මැද්දේ ප්‍රශ්න වලට ජීවත් වෙලා කසාද බැඳලා ව්‍යාපාර කරගෙන ගමන් ගිහිල්ලා ඉතින් එහෙම බොහොම අමාරුවෙන් ආවේ. ඉතින් බලපුවාම තවත් මං තනි වෙලා තියෙන්නේ. මම තවත් දැන් මට තනියෙන් තමයි ඒ වුණාට වැඩේ කරගන්න මට ලෝකයක් තියෙනවා කියන එක මට විශ්වාසයි. එක ලෝකයක් නෙවෙයි නොපෙනෙන ලෝකයක් තියෙනවා. වැඩේ කරගෙන යන. නොපෙනෙන ලෝක තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් පෙනෙන ලෝකේ නැති යන පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ වුණත් ගැටලුවක් නැහැ කරගෙන යන්න පුළුවන් යනවා. දැන් ඉතින් ආතත් පොළොවත් අතර ඉන්න සියලුම හදවත් මනෝකාය යටිහිත සේරම දැනුවත් කරලා ඉවරයි. ඒ කට්ටියගේ ආදරේ කරුණාව දයාව මෛත්‍රිය ලැබෙනවා සහාය ලැබෙනවා. ඒක ಜಾති වේද වර්ග වේද පක්ෂ වේද ආගම් වේදකින් තොරව සතා සිව්පා ගහකොළේ ඉඳලා සතා සිව්පාගෙත් හදවත තියෙනවා. ගහකොළවත් හදවත් නැති වෙලි දෙයක් නැහැ නේ. අපි අහලා තියෙනවානේ කතා කරා කියලා. ඔය ඉස්සර මේක ගමනක් තියෙන්නේ. සෑම කෙනෙක්ම මනස දියුණු කරගන්න ආගමට දහඩ අනුකූල වැඩ කරන පුරුදු වෙන දකින්න පේන ඇහෙන දේවල් වලට ඒවා තින්නේ මේ තෝරලා බේරලා ගන්න. වල්ලා මේකද කියලා. යටි හිතට උත්තරය ඇවිල්ලා තියෙන්නේ. යටි හිතට උත්තරය ආපු එක පේනවද කියලා බලන්න ඕනේ. නේ. කාටවත් පේන යටි හිතේ දෙන්නේ නැහැ. මේක හරි ලේසි වැඩි තෝරගන්න. යටි හිතට ආපු අදහස පේන්නේ නැහැ. යටි හිතේ විතරයි තියෙන්නේ. එහෙනම් ඒ හැට කන්න පේන දේවල් අහන්න කරන්න යන්න එපා. යටි හිතේදී අනුගමනය කරන්න. ඔන්න මං හොරගන් කරපු හැටි මනෝකාය. ඔබ බලපු වචන මේවා. ඉතින් ඔහොම ඉතින් කරගෙන යමු. අපි නැති හිටියත් නොහිටියත් ආගමට දහමට අනුකූල සෑම කෙනෙක් පරාණ හැම මිනිස්සු අනාගතේ උප්පත්ති ලබන ඉන්න කට්ටිය උඩ මොකටද මේ කිසිම කෙනෙකුට ගහ ගන්න මරා ගන්න බෑ. වස විස බෑ. යුද ආයුධ බෑ. ඒවා වෙනස්
වෙන්න ඕනේ. ඒවා නොකරන කට්ටිය මුහුදු රැලි වලින්, භූමිකම්පා වලින්, වසවිසෙන් ඒව වෙනස් සුබදහම විශ්සින් වෙනස් කළා ආගමකට දාන්න බුද්ධ ආගම වල ගන්නවත් පත් කරලා දෙන ඔක්කොම. පටන් ගෑම පටන් අරගෙන ඉවරයි එක පාට යන්නේ නැහැ. දැන් එහෙම තමයි දැන් ලෝකේ රටවල් බුද්ධ ආගම වෙලඳ ගන්නවා. බුද්ධ ආගමට විරුද්ධව තමයි හැමදේම හැදගෙන ආවේ. අන්තිමට ඒක තමයි ඔක්කොම සරණ. ගොඩාක් රාජකාරී තියෙනවා දැන් මට මේ වෙහෙස වැඩි දැන් මේ මම මේ ළඟදී මේ සම්බන්ධව අපේ මාධ්‍යවේදියෙක් ඉන්නවා නිමල් ජයරත්න කියලා. එයාටයි අපේ ජයකොඩි කියලා පුවත්පත් වත්සෝරයෙක් ඉන්නවා. එයාට එන්න කියලා මම පොඩි වොයිස් කට් එකක් දුන්නා. විනාඩි පැය භාගයකට විනාඩි 4කට අපි සැලසුම් කරේ විනාඩි 20ක් ඇතුළත සුළු කාලෙදී ඉවරයි. ඉතින් මම හොඳ මේ සැලසුමකට දුන්නා වොයිස් කට් එක. ඉතින් එයා අරගෙන ගිහලා දැම්මකෝ ඊට පස්සේ එල්ලුවා අයි හරි වැඩේ මේ කමෙන්ට් ඇවිල්ලා තියෙනවලු 1,30,000 ගාණක්. ඒ කියපු දෙයට. එතකොට එතනින් මට නොපෙනෙන ලෝකෙම පිළිතුරක් ලැබුණා හදවත් නොපෙනෙන හදවත් ටිකක් තියෙනවා කියලා. ඒ කමෙන්ට් දැම්ම කියන්නේ හදවත්නේ. එතකොට දැන් මම මේක ඩබල් ටිබල් කරලා අන්තිමට අහසේ පොළවේ තියෙන සේරම හොරකම් කරගන්න සේරම මම මෙහෙම දාපුවාම ඒක ඉතින් ආයි ඒක අර මොකක්ද එක දාපු වගේ අකුලගෙන එනවනේ. මටම හිතෙන වෙලාවකට මං කවුද? මන්ද මේව කරන්නේ. මන්ද මේව හිතන්නේ. මම මේව කරාද? කියලා මට හිතෙනවා. මම පුදුම විස්මජනක දෙයක් මගේ ජීවිත කතාවේ තියෙනවා. අවුරුදු 35 40 විතර වැඩක් තමයි මනස දිනු කරගෙන එන්නේ කියපුවාම ටිකක් තියෙනවනේ. සිතුවිච්ච දේ මොන දීපුවා ඉතින් දකින්න පේන හැන දේවල් වැඩිවට ඔළුවට නොගෙන නොපෙන ලෝකෙක මම ඉතින් මටත් ලෝකෙන් එක දෙකට සමත් වෙති කියලා එහා ලෝක වලින් ළම බොහෙට එනකොට මට වකීමක් බාර දීලා ඇති ඒක තමයි මට දැන් මේ කරන්න වෙලා තියෙන්නේ ඒක තමයි දැන් මේ කෙරෙන්නේ ඒක තමයි මේක අඩුපාඩු ලුඩු මොනවද තියෙන එක මම හදලා කරන්න ඕන කියන අදිෂ්ඨානෙ මට ඇවිල්ලා තියෙන්නේ මම කරන්නේ ඒක ඇල්පෙනෙත්කින්වත් ආඩියක් නොකර ලෝක බලවතා වෙන්න බලවතාවilla මේක දිවි ලෝක බවට පරිවර්තනය කරනවා. ඒකෝට මම මේ අදහස මේ යෝජනාව මේක මම මේ කියනකොට කොච්චරකට කුසල් රැස් වෙලා මට මේ වැඩේ කරගන්න පහසුකම් ලැබෙනවද නොපෙන බලවේගිනුයි පේන වෙයි ඔක්කොම අත විභාග ආවල ඔක්කොම ලැබෙනවද? අනිවාර්යෙන් ලැබෙනවට කාටවත් නත්තන්න බෑනේ. ඉතින් ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඉතින් එහෙම අපි යමු. එහෙනම් තුරුවන්ගේ සරණ රත්නත්‍රේ පිට දිවිදාව සාදු සාදු සා නම මුදුන් ලෝතරාව